අද මම ඔයාලට කියලා දෙන්නේ තමන්ගේ ෆෝන් එකේ charging pin එක වැඩිපුර කාලයක් දෝෂයක් නැතුව තියාගන්නේ කොහොමද කියලා දෙන්න. මොකද දැන් හැමෝම ඔෆිස් වල වැඩ කරන්නේ නැහැනේ. මේසන් බාසුන් නැහැ කෙනෙක් ගත්තොත් එයාගේ අතින් charging pin එකට සිමෙන්ති කුඩු යන්න පුළුවන්. වඩු බාසුන් නැහැ කෙනෙක් ගත්තොත් එයාගේ අතින් ලී කුඩු යන්න පුළුවන්. පේන් බාස් කෙනෙක් ගත්තොත් එයාගේ අතින් බිත්ති කුඩු යන්න පුළුවන්. අපි ගොන් ටේලර් ෂොප් එකක් කරන කෙනෙක් ඉන්නවා කියලා. සමහරට එයාගේ අතින් අර රෙදි වල තියෙන බෝල් එක වගේ charging pin එක ඇතුළට යන්න පුළුවන්. ඒක මොනවා වගේවත් charging pin එකේ දෝෂයක් වෙන්න පුළුවන් නේ. ඉතින් ෆෝන් එකේ නිෂ්පාදනයෙන්වත් බැක් කවරේ නිෂ්පාදනයෙන්වත් ඒ අර charging pin එක වහන්න එහෙම charging pin එකට ආරක්ෂාවක් ඇවිල්ලා නැහැ. ඉතින් අපි ඒකට ආරක්ෂාවක් හදාගමු. සරල ක්‍රමයක් තියෙන ඉන්න මම කියා දෙන්න. මෙන්න මේ විදිහට බැක් කවර් එක අලවලා බැක් කවරේ තියෙන charging pin එකට කපපු කොටුවක් අනේ කොටුවට පොඩි කොළ කෑල්ලක් කොටුවට විතර සෙට් වෙන විදිහට තියලා ෆෝන් එක දාගන්න. කොයිම වෙලාවකවත් මේ charging pin එකේ සිදුර වැහෙන මැරෙන්න මේ පොඩි සිදුරවත් මේ සිදුරවත් වැහෙන්න කොලයක් දාන්න එපා. මොකද මේකෙන් තමයි rings යන වැහෙන්නේ. මේ තමයි අපි කියන දේ ඇහෙන්නේ මෙතනින් අනික් කෙනාට. ඒතකොට අපිට charging pin එක විතරයි මේකේදී වහ ගන්න ඕනේ. මෙන්න මේ විදිහට සරල ක්‍රමයකින් වහ ගන්න තියෙන්නේ. දැන් රොඩියන එක ගොඩක්ම අඩු වෙනවා. මේක try කරලා බලන්න. හරි සරල ක්‍රමයක්. මුදල් කීයක්වත් වැය වෙන්නේ නැහැ. තමයිගේ charging pin එකත් ආරක්ෂා වෙනවා. ඔයත් try කරලා බලන්න. හොඳයි නම් comment එකක් දාගෙන යන්න.